හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් මේ අද කතා කරන්න ආවේ මොකක්ද කියලා දන්නවද? SLT කම්පැනි එක කරපු වැඩක් හින්දා SLT ෆයිබර් කස්ටමර්ස්ලා වලක වැටිච්ච සීන් එක ගැන තමයි අද කතා කරන්න යන්නේ ඔයගොල්ලොත් එක්ක. පට්ට ගාණක් බදුත් අරගෙන රෙන්ටලුත් ඇඩ් කරලා පට්ටම ලොකු බිල් එකකුත් එවලා SLT එකෙන් කරන පට්ටම ජරා වැඩක් ගැන කතා කරන්න යන්නේ. හරි ඉතින් ඔයගොල්ලෝ දන්නවා SLT කම්පැනි එකෙන් ෆයිබර් කනෙක්ෂන් එකකට ෆෝන් ලයින් රෙන්ටල් එකකුත් බලෙන් ඇඩ් කරනවා. ඒකට 430ක් සාමාන්‍යයෙන් charge කරනවා normal connection එකකදී. එතකොට ඒ වගේ connection fee එකකුත් add කරලා ඒගොල්ලෝ ඒකේ අපිට දෙන router එක මෙච්චර කල් දුන්නේ ZTE, Huawei ඒ වගේ routers. Nokia කියන router එකත් කාලයක් දුන්නා. ඒකත් එච්චර හොඳ brand එකක් නෙමෙයි. හැබැයි දැන් ඒගොල්ලන්ගේ cost cutting කරන්න China වල තියෙන බාලම routers ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අර Tenda කියන brand එක යටතේ බාලම routers ටිකක් ගෙනල්ලා තියෙනවා. දැන් අලුතෙන් fiber connection එකක් request කරන හැමෝටම හම්බ වෙන්නේ ඒ වගේ බාල router එකක්. ඉතින් ඔයාදන්නවා අපි කනෙක්ෂන් එකක් රික්වෙස්ට් කරද්දි 12500ක් වගේ ගාණක් පේ කරනවා. ඒකට ටැක්ස් එකතු වෙනවා. ඒගොල්ලෝ ඒක කෑෂ් විදියට ගන්නෙත් නෑ. මොකද ඒගොල්ලෝ බිල්ලට තමයි ඒක ඇඩ් කරන්නේ. ඒකට 12500ට අපිට ටැක්ස් එකතු වෙලා තමයි බිල් එක හැදිලා එන්නේ. ඊට අමතරව මතක තියාගන්න. ඔයාලට ගන්න තියෙන අඩුම පැකේජ් එක 2150යි දැනට ගන්න තියෙන අඩුම පැකේජ් එක 2150යි. ඒක විතරයි මෙන්ෂන් කරලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න බදු ඇවිල්ලා ඊට පස්සේ ෆෝන් ලයින් රෙන්ටල් ඔක්කොම ඇඩ් වෙලා බිල් එක විතරක් ඔයාලට 3180 ගාණක් එනවා. ඒක හොඳට මතක තියාගන්න. ඔයා ෆයිබර් කනෙක්ෂන් එක ගන්නවා නම් ගොඩක් අය කරන්නේ මුල් කාලේ ආසාවට ගන්නවා යූස් කරන්න බැරුව කනෙක්ෂන් එක අයින් කරන එක තමයි වෙලා තියෙන්නේ. ඒක SLT ගේ වැඩ කරන යාළුවෝත් කිව්වා කනෙක්ෂන් අරගන්නවා වැඩක් නැහැ. යූස් කරලා ටික කාලයක් ඇද්දි බිල් එක ගෙවා ගන්න බැරුව අයින් කරලා දානවා. මොකද 3000 ගාණක් කියන්නේ මිනිසුන්ට ලොකු බිල් එකක්. සාමාන්‍ය මිනිසුන්ට ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ එහෙමත් කරලා අපිට දෙන්නේ ඊටාම බාල රවුටර් එකක්. ඔයාලට මතක ඇති මුල්ම කාලේ ෆයිබර් ලොන්ච් කරපු මුල්ම කාලේ කස්ටමර්ස්ලාට හොඳම routers දුන්නා ZTE F560 මට මතක හැටියට router එකේ නම්බර් ඒ වගේ Huawei හොඳම routers ටිකක් දීලා තිබ්බා. හැබැයි කාලයත් එක්ක ඔය හැම network එකක්ම Dialog 4G launch කරද්දිත් අනිත් කට්ටියත් ඔයාලට මතක ඇති B310 වගේ Huawei හොඳ routers තමයි දුන්නේ. හැබැයි පස්සේ ඊටාම Chinese බාල අර ZLT ඒ වගේ routers තමයි දෙන්න ගත්තේ. ඉතින් ඒවා කිසිම quality එකක් standard එකක් නැතුව හදනවා කියලා තමයි කියන්න වෙන්නේ. මොකද cost cut කරන්න තමයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. දැන් SLT එකත් ඒ දෙම කරන්න පටන් ගන්න තියෙනවා. අර ZTE Huawei ඒ වගේ වයින් කරලා. මොකද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ infrastructure එක develop කරන්න අරගෙන තියෙන ZTE Huawei Nokia අන්තිම කාලේ ඒගොල්ලෝ Nokia සමහර තැන් වලට දාලා තියෙනවා. mainly ZTE Huawei කියන equipment තමයි ඒගොල්ලෝ use කරලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ infrastructure එක develop කරන්න. හරිද? එතකොට මෙයාලා මුල්ම කාලේ අපිට දුන්නේ හොඳම routers. හැබැයි දැන් මේ වෙද්දී ඒගොල්ලෝ cost cut කරන්න ඊටම බාල routers දෙනවා. මම දැක්කා forum වල වගේම group වලත් සෑහෙන කට්ටිය දාලා තිබ්බා මේ routers වල සෑහෙන ප්‍රශ්න තියෙනවා. Facebook group වල විශේෂයෙන් මේ routers වල සෑහෙන ප්‍රශ්න තියෙනවා කියලා කට්ටිය දාලා තිබ්බා. ඔව් ඇත්තටම මේක බාල router එකක් හින්දා ප්‍රශ්න තියෙන්න පුළුවන් ගොඩක්. Wi-Fi range එක සම්බන්ධ ZTE router එක ප්‍රශ්න තිබ්බයි කාලේ. හැබැයි ඒ router සෑහෙන කාලයක් use කරන්න පුළුවන්. ස්පීඩ් එක සම්බන්ධ ගැටලු එහෙම මුකුත් නැහැ. අනිත් දේ තමයි ඔයාලට මතක ඇති SLT fiber මුල්ම කාලේ දීපු මුල්ම කාලේ මම ගත්ත කනෙක්ෂන් එකේ ping එක 0.3ක් අතර තමයි දීපු. උඩරිම 3 තමයි ගියේ. හැබැයි පස්සේ කාලෙක දැන් ping එක සාමාන්‍යයෙන් 7ට වගේ යනවා. ගොඩක් තැන්වල. ඔයාලට SLT fiber දිනනවා නම් ඔයා දන්නේ නැති දැන් ping එක 7ට වගේ යනවා සාමාන්‍යයෙන්. ඒ කියන්නේ මම හිතන්නේ network එක expand කරාට පස්සේ අර ගොඩක් users ලා වැඩි වෙච්ච හින්දා තමයි එහෙම වෙන්නේ නැත්තේ කියලා මම හිතනවා. ඉතින් මගේ SLT කියන යාළුවෙක්ට මම මේක ගැන කතා කරලා ඇහුවා. ඒගොල්ලෝ කිව්වා cost cut කරන්න තමයි මෙහෙම අලුත් දාපු stock එක ඔක්කොම දාලා තියෙන්නේ. Tenda කියන router එක සහ තව brand එකක් මට නම මතක නැහැ ඒකේ. ඒ වගේ Chinese routers වලින් තමයි දැන් අලුත් connection දෙන්නේ කියලා. ඉතින් පරණ customer කෙනෙක්ගේ router එකක් පිච්චුණා. දැන් අර refurbished routers තමයි ඒගොල්ලන්ට දාන්නේ use කරපුවා. හීරිලා හැමදාම පට්ට charter වෙච්ච router තමයි කට්ටියට දාලා තියෙන්නේ අලුතෙන් මාරු කරද්දි. මොකද මම දන්න කියන කීප දෙනෙක්ගේම routers මාරු කරලා තිබ්බා. ඒගොල්ලන්ගේ අකුණු ගහලා පිච්චිලා එහෙම. ඒ දාලා තිබ්බේ ඔක්කොම used routers. එතකොට අපි ඒගොල්ලන්ට හැම මාසෙකම rental එකක් ගෙවනවා. 430ක. එතකොට ඒ rental එකක් ගෙවලා ඒකට බදුත් ගෙවලා අපි පාවිච්චි කරපු equipment use කරන්න ඕනේ නැහැ ඒගොල්ලන්. මොකද ඒගොල්ලෝ ඒ rental එක අපෙන් ගන්නේ නඩත්තු කටයුත්තක් කරන හින්දානේ. ඩයලොග් එකත් 4G දෙද්දී ඕක කරා ඩයලොග් 5 නම් තාම යූස් කරපු කෙනෙක් ගැන ලොකු විස්තරයක් දැනගන්න හම්බුනේ නැහැ. ඒගොල්ලෝ මොන වගේ රවුටර් එකක් දෙනවද? කවුරු හරි ඩයලොග් 5 යූස් කරන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න මොන වගේ රවුටර් එකක්ද ඔයාලට හම්බෙලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ විදියට රීබ්‍රෑන්ඩ් කරපු එකක්ද නැත්නම් ZTE වගේ network එකකින් අරගෙන ඒගොල්ලන්ගේ නම ගහලා දාපු රවුටර් එකක්ද ඒ විස්තර ගැන පොඩ්ඩක් දාන්න. ඉතින් ඔය දේත් එක්ක මම ඊළඟට බැලුවා AliExpress එකේ fiber ONT ගන්න තියනවාද කියලා. මේක රවුටර් එකක් කියවට අපි ගොඩක් වෙලාට කියන්නේ මේ GPON ONT කියලා. fiber ONT එක ගන්න තියනවාද කියලා බැලුවා. බැලුවම AliExpress එකේ ගොඩක් sellers ලා අර අපිට ඒ කාලේ මුල්ම කාලේ SLT එකෙන් දීපු routers විකුණන්න දාලා තියෙනවා. ඒ router එකක ලොකු ගාණක් වෙන්නේ නැහැ. $18යි 20යි 50ට අඩුවෙන් ගන්න පුළුවන් හැකියාවක් තිබ්බා.
ඉතින් සමහර කස්ටමර්ස්ලා දාලා තිබ්බ රිවිව් වල මම දැක්කා ඒගොල්ලෝ ඒ රවුටර්ස් අරගෙන තමන්ගේ නෙට්වර්ක් එකට සෙට් කරගෙන යූස් කරනවා කියලා දාලා තිබ්බා. ඒ වගේම සමහර නෙට්වර්ක් වල ඒක යූස් කරන්න බැරි වුණා කියලාත් ඒගොල්ලෝ දාලා තිබ්බා. මොකද සීරියල් නම්බර් එක පටන් ගන්න මම දැක්ක එක රවුටර් එකක් ගත්ත කෙනෙක් දාලා දෙනවා සීරියල් නම්බර් එක මැච් වෙන්නේ නැහැ. පටන් ගන්නෙ RET මට මතක හැටියට. එහෙම පටන් ගන්නවා කියලා ඒගොල්ලන්ගේ නෙට්වර්ක් එකකින් ඒක ඇක්සෙප්ට් කරන්න බෑ කිව්ව කතාවක් එයා දාලා තිබ්බා. එතකොට ඔයාලා දන්නවා ෆයිබර් ලෝකේ කොයි විදිහට නෙට්වර්ක් එක ගත්තත් ෆයිබර් නෙට්වර්ක් එකේ මම මේ දන්න තරමින් මේක කියන්නේ මම හොයලා බලපු දේවල් අනුව ෆයිබර් වල ලේසර් බීම් එකක් එන්නේ. එතකොට ඒගොල්ලන්ට අයිඩෙන්ටිෆයි කරගන්න බෑ මොකද්ද කනෙක්ෂන් එක කියලා. ඒක අයිඩෙන්ටිෆයි කරගන්නේ රවුටර් එකේ තියෙන සීරියල් නම්බර් එකට තමයි අපේ කනෙක්ෂන් එක ඇක්ටිව් කරන්නේ. ඒකෙන් තමයි SLT එක අයිඩෙන්ටිෆයි කරගන්නේ අපේ කනෙක්ෂන් එක. මම මේක ටෙස්ට් කරා SLT ෆයිබර් දීපු මුල්ම කාලේ අපේ DPA එකෙන්ම ගත්ත කනෙක්ෂන් එකක් තිබ්බා ගෙවල් ළඟ කෙනෙක්ගේ. එයාගේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරපු වෙලාවේ මම මගේ ONT එක ගලවලා කේබල් එකෙන් ඩිස්කනෙක්ට් කරලා අරගෙන ගිහලා එයාගේ ගෙදර තියෙන ෆයිබර් කනෙක්ෂන් එකට කනෙක්ට් කරා. කනෙක්ට් කරාට පස්සේ ඒ කනෙක්ෂන් එක වැඩ කරා. ඒ කියන්නේ මගේ රවුටර් එක data use වෙන්නේ මගේ කනෙක්ෂන් එකෙන්. මගේ රවුටර් එක ඒ ගෙදර ඉන්ටර්නෙට් වැඩ කරා. එතකොට ලේසර් ඒ කියන්නේ කේබල් එක මාරු වෙනවනේ එතනදී. එයාගේ ගෙදරට යන වෙන කේබල් එකක්, මගේ ගෙදරට එන වෙන කේබල් එකක්. එතකොට මේ කේබල් එක මාරු වුණත් වැඩ කරනවා. රවුටරේ සීරියල් නම්බරේට තමයි මේගොල්ලෝ කනෙක්ෂන් එක ඇක්ටිව් කරන්නේ ෆයිබර් වලදී. මම හිතන්නේ ලෝකේ කොහෙත් ඒක ඒ විදිහට තමයි වෙන්නේ. මට මතක හැටියට ඒ AliExpress එකේ දාලා තිබ්බ රිවිව් එකේ ඒ යූසර් දාලා තිබ්බේ මොකක් හරි නෙට්වර්ක් එකක ඔරෙන්ජ් කියන එක තමයි ඒගොල්ලන්ගේ ඒ රටේ ඒ නෙට්වර්ක් එක ඇතුලේ එයාලට ඇක්ටිව් කරගන්න බැරි වුණා සීරියල් නම්බරේ වෙනස් කියලා ටෙලිකොපරේටර් ඇක්ටිව් කරන්න බෑ කියලා කිව්වා කියලා. ඉතින් අපිටත් අපේ රවුටර් එකක් මාරු කරත් SLT එකෙන් ලයින් එක අප් කරන්න අපේ සීරියල් නම්බරේ ඒගොල්ලන්ට යවනවා. ඒවුවට පස්සේ තමයි ඒගොල්ලෝ අපේ සීරියල් නම්බරේට තමයි බයින්ඩ් කරන්නේ කනෙක්ෂන් එක. ඉතින් ওই විදිහට තමයි ෆයිබර් ලයින් එකේ කනෙක්ෂන් ඇක්ටිව් වෙන්නේ. ඩයලොග් එකේ සිම් එකක් අරගෙන වෙන රවුටර් එකක් දාලා යූස් කරා වගේ එහෙම යූස් කරන්න පුළුවන් කමක් නැහැ. අලුත් රවුටර් එකක් ගෙනල්ලා ඩයලොග් සිම් එක දාලා SLT 4G රවුටරේ සිම් එක මේ අපි අන්ලොක් රවුටර් එකක් ඕඩර් කරලා ගෙනල්ලා දාලා ඒ වගේ කනෙක්ෂන් එක ප්ලග් ඇන්ඩ් ප්ලේ විදිහට වැඩ කරන්නේ නැහැ. මොකද අපේ සීරියල් නම්බරේට කනෙක්ෂන් එක ඇක්ටිව් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. මම තාම දන්නේ නැහැ SLT එකෙන් මේ වගේ පහසුකමක් දෙනවද කියලා. පිටින් ගේන රවුටර් එකක් අපිට කනෙක්ට් කරගෙන ඒ ONT එකට කන්ෆිගර් කරගන්න අවස්ථාව ඒගොල්ලෝ දෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. හැබැයි හොඳ ONT එකක් අපිට ගෙන්න ගන්න පුළුවන් AliExpress එකෙන් අඩු මුදලකට. ඒක අපිට මෙහෙ යූස් කරන්න. හොඳ ඒවා තියෙනවා. මම AliExpress එකේ සර්ච් කරලා බලුවා. හොඳ අයිටම්ස් ගන්න තියෙනවා ඒගොල්ලෝ ගා. ඉතින් මොකද මේගොල්ලෝ දෙන්නේ නැහැ නේ. මේගොල්ලෝ දෙන්නේ යූස් කරපුවා, රීෆර්බිෂ් කරපු දේවල්. එතකොට එහෙම නැත්නම් අර brand new routers කියලා දාන්නේ අර ටෙන්ඩගෙන අන්තිම charter routers ඒක දාපු හැමෝම කෝ ඒක මාර අවුල් කියලා. ඒක අවුල් නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒකත් කමෙන්ට් එකක් දාන්න. මොනවද අවුල් නැත්තේ මොනවද තියෙන අවුල් ඕගොල්ලෝ පාවිච්චි කරනවා නම් ඒකත් ඒ පිළිබඳව කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එක දකින්න කෙනෙක් ඉන්නවා නම්. අනිත් කතාව තමයි හැමෝම දාලා තිබ්බා 300 Mbps කිව්වට පස්සේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් Wi-Fi වලින් 300 Mbps එන්නේ නැහැ. ඔව් Wi-Fi වලින් 300 Mbps ගන්න බෑ හැම ඩිවයිස් එකකටම. සාමාන්‍යයෙන් 60 100 80 ඔය වගේ අතර තමයි එන්නේ. ඔයාට ඊට වඩා ලොකු ස්පීඩ් එකක් ගන්න ඕන නම් ඔයා කරන්න ඕනේ LAN කේබල් එක හරහා කනෙක්ට් කරන එක. ඒ ස්පීඩ් එක සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ලැප් එකකට හරි PC එකකට හරි තමයි. 1 Gbps වගේ ලයින් එකක් තියෙන කෙනෙක්ට ඔයාට කරන්න පුළුවන් එකම දේ ඒ කනෙක්ෂන් ස්පීඩ් එක ගන්න. ඔයාගේ ලැප් එකට හරි PC එකට හරි කනෙක්ට් කරන එක විතරයි. LAN කේබල් එක හරහා Wi-Fi වලින් ඒ ස්පීඩ් එක ගන්න බෑ. දැනට මම දන්න විදිහ අනුව Wi-Fi වලින් එච්චර ලොකු ස්පීඩ් එකක් ගන්න බෑ. LAN කේබල් එක කනෙක්ට් කරලා තමයි ඒ වගේ ස්ටේබල් හොඳ ස්පීඩ් එකක් ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. කැපැසිටි එක නෙට්වර්ක් එකේ තිබ්බත් අපේ කනෙක්ෂන් එක 300 Mbps තිබ්බත් ඒ කියන්නේ 300 Mbps තිබ්බත් ඔය දන්න normal කෙනෙක්ට හම්බෙන්නේ 300 Mbps පැකේජ් එක normal customer කෙනෙක්ට. ඒත් අපිට ෆෝන් එකෙන් චෙක් කරද්දී සාමාන්‍යයෙන් 60ක් 80ක් වගේ තමයි එන්නේ. ඉතින් මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ AliExpress එකේ routers ගෙනල්ලා අපිට ලංකාවේ configure කරගන්න පුළුවන්ද? ඒකට මොකක් හරි method එකක් තියනවාද? සහ මගේ SLT එකේ වැඩ කරන යාළුවෝ ඉන්නවා. ඒගොල්ලන්ගෙන් අහලා බලලා මම මේක එක්ස්පෙරිමන්ට් එකක් කරලා ඒක නත් අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. කට්ටියටම දැන ගැනීම පිණිස නොදන්න කෙනෙක්ට තවත් දෙයක් දැනගන්න කියලා දෙන එක තමයි මගේ මූලික අරමුණ වෙන්නේ. මේක දකින්න SLT එකේ වැඩ කරන හෝ මේ පිළිබඳව අත්හදා බැලීම් කරපු තව කට්ටිය ඉන්නවනම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න. ඔයා කරේ මොකද්ද? ඔයා මේ වෙද්දී මේක සම්බන්ධව යූස් කරපු ටිප්ස් මොන හරි තියෙනවනම් ඒ දේවල් දාන්න. අපි කට්ටිය ෂෙයා කරගමු. කට්ටිය දන්න නොලෙජ් එක ෂෙයා කරගමු. ඒ වගේම මම ඩයලොග් ෆයිබර් ගන්න පුළුවන්ද කියලා ඩයලොග් එකට මේල් එකක් දාලා බැලුවා. හැබැයි ඒගොල්ලෝ ඒ වෙලාවේ කිව්වා අපාර්ට්මන්ට් වලට විතරයි දැනට ඒගොල්ලෝ ඩයලොග් ෆයිබර් නිකුත් කරන්න කියලා. මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්න කියලා. අපි ඉන්න ඒරියා එකට වෙනකල් ඒගොල්ලෝ ඩයලොග් ෆයිබර් DP දාලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒවා දෙන්නේ අපාර්ට්මන්ට් වලට විතරයි කියලා තමයි කිව්වේ. මොකද SLT ලගේ ෆයිබර් පැකේජස් වලට වඩා ඩයලොග් ලගේ ෆයිබර් පැකේජස් ලාභයි
100 GB without phone line rental රුපියල් 2700ක් විතරයි වෙන්නේ with tax. ටැක්ස් ඉන්ක්ලූඩ් කරලම රුපියල් 2700 විතරයි වෙන්නේ. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේම දාලා තිනවා. දැන් ඒගොල්ලන්ගේ ගොඩක් පැකේජස් දාලා තිනේ. ටැක්ස් එකත් ඉන්ක්ලූඩ් කරලම තමයි පැකේජ් ප්‍රයිස් එක දාලා තින්නේ SLT ලා වගේ නෙවෙයි. ඉතින් ඒ අතින් ඩයලොග් කම්පැනි එකේ හොඳ දේවල් ටිකක් වෙලා තිනවා SLT එකට වඩා. මොකද හැම වෙලෙම මම දැක්කේ දා ඉඳලම SLT කියන කම්පැනි නම් මිනිස්සුන්ව හූරගෙන කන්න විතරමයි බැලුවේ. බලෙන් ෆෝන් ලයින් එකේ රෙන්ටල් එක ගහලා ඊට අමතරව ෆයිබර් ලයින් රෙන්ටල් එකක් කියලාත් ඒ කාලේ තිබ්බ. දැන් නම් ඒක අයින් කළාද කොහෙද? 430 විතරයි charge කරන්නේ. ඉතින් ඒ වගේ මිනිස්සුන් හූරගෙන කන්න විතරයි ඒගොල්ලෝ බැලුවේ. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකකත් කිව්වා නෙට්වර්ක් වල තියෙන ප්‍රමාණය අඩු වෙන්න. ඒගොල්ලෝන්ට තරඟකාරීත්වය අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට වැඩිම කැපැසිටි එකක් තියෙන කෙනාට මොනොපොලි එකක් හැදෙනවා. මොබයිල් නෙට්වර්ක් එකේ ඩයලොග් එකට මේ වෙද්දී ඒකාධිකාරියක් හැදිලා ඉවරයි. දැනට ෆික්ස් ඔපරේටර්ස්ලා විදිහට ලංකාවේ ඉන්නේ දෙන්නයි. ලංකා බෙල් අයින් වුණා. ඩයලොග් සහ SLT කියන කම්පැනි දෙක විතරයි ෆික්ස් ඔපරේටර්ස්ලා විදිහට ඉන්නේ. මොබයිල් නෙට්වර්ක් තුනකට සීමා වුණා. ඩයලොග්, මොබිටෙල්, හච් ඔය නෙට්වර්ක් තුන විතරයි දැන් තියෙන්නේ. ඒ ඔක්කොගෙම මම කලින් වීඩියෝ එකත් ඔයගොල්ලන්ට කොහොමද ඇති. ඩයලොග් ලට 160කට වඩා ඒකාධිකාරියක් තියෙනවා මොබයිල් නෙට්වර්ක් එක ඇතුලේ. මම දන්නේ නැහැ TRCSL එක ඇයි ඒ වගේ දෙයක් කරේ කියලා. මම හිතන්නේ හොඳම දේ මේක විකුණන්න නැතුව වෙන සමාගමකට එන්න ඉඩ දෙන්න තිබ්බා. එහෙම කරන්නේ නැතුව මේගොල්ලෝ මේ ඇතුළෙම ලංකාව ඇතුළෙම සමාගමකට විකුණලා මේක ඇතුළේ තියෙන මොනොපොලි එක වැඩි කරා ඩයලොග් ලට තියෙන. හැබැයි ඩයලොග් ලට ෆයිබර් නිකුත් කරන්න බෑ අදට ගෙවල් වලට. වෙන්න ඕන දේවල් වෙන්නේ නැහැ TRCSL එකෙන් කවදාවත්. කරන්න ඕනේ නැති දේවල් තමයි ඒගොල්ලෝ හැමදාම කරේ මෙච්චර කාලයකට. මිනිස්සුන්ට වෙන්න ඕන අවශ්‍ය දේවල් කරේ නැහැ. නම්බර් පෝර්ටබිලිටි කියලා සර්විස් එකක් ගේනවා කියලා. ඒක අදටත් නැහැ. ඔයත් යූස් කරන්නේ SLT ෆයිබර් කනෙක්ෂන් එකක් නම් ඔයාගේ රවුටර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් ඔයා රවුටර් එක රීප්ලේස් කරද්දී බාල චයිනීස් රවුටර් එකක් නැතුව බ්‍රෑන්ඩ් නිව් රවුටර් එකක් රික්වෙස්ට් කරන්න පුළුවන් තරම් කම්ප්ලේන්ට් දාන්න SLT එකට. TRCSL එක කාබන් කොපි කරලා මේල් දාන්න. සොලියුෂන් එකක් ඉල්ලන්න. අපෙන් මෙච්චර ගාණක් charge කරලා ඒගොල්ලෝ අපිට දෙන්නේ බාල equipment. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ගේම ඉල්ලන්න ඕනේ ඒගොල්ලන්ගේ. මොකක් හරි සොලියුෂන් එකක් හම්බ වෙයි කියලා හිතනවා ඉස්සරහට. ඒගොල්ලෝ එහෙනම් පැකේජ් වල ප්‍රයිස් අඩු කරලා අපිට බාල රවුටර්ස් දාලා දෙනවා නම් පැකේජ් වල ප්‍රයිස් උත් අඩු කරලා ඒ විදිහට දෙන්න ඕනි කනෙක්ෂන් එක. මොකද ඉන්දියාවේ එහෙම ඔයගොල්ලෝ දන්නවා සෑහෙන අඩුයි ෆයිබර් පැකේජ් වල ප්‍රයිස්. ලංකාවේ තමයි මේ විදිහට ලොකු රේට් එකකට යන්නේ ෆයිබර්. SLT ෆයිබර් වල ගන්න තියෙන අඩුම පැකේජ් එක Anyflix කියන පැකේජ් එක GB 58යි හම්බ වෙන්නේ. ඒක ගත්තත් 3180ක බිල් එකක් එනවා මිනිස්සෙක්ට මාසෙට GB 58ට. රෑ 12 ඉඳලා උදේ 7 වෙනකල් ෆ්‍රී එක ඇත්ත. මොකද අපි වවුල්ුනේ මේ හැරිලා ඉන්න. ඉතින් ඒ අතින් ඒ ඔක්කොම බලද්දි ඩයලොග් ලගේ GB 100 ලාභයි 2700ට. ඒගොල්ලෝ තමයි දැනට affordable rate එකකට ෆයිබර් දෙන්නේ. හැබැයි ඒකත් ගෙවල් වලට දෙන්න අවසර නැහැ ඒගොල්ලන්ට. ඉතින් මේ ප්‍රශ්න පිළිබඳව TRCSL එක කවදාවත් අවධානය යොමු කරන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියන්න අපි දන්නේ නැහැ. ඉතින් ওই දේවල් ටික තමයි කියන්න ඕනේ. මම අනිවාර්යයෙන්ම මේ ගැන එක්ස්පෙරිමන්ට් එකක් කරලා වීඩියෝ එකක් අරන් එන්නම්. පුළුවන් ඉක්මනට. අද හෙට ගේනවා කියලා පොරොන්දු වෙන්න බෑ. හැබැයි මම මේක ගැන රවුටර් එකක් ගෙන්නල්ලා ON ටිකක් ගෙනල්ලා මේක කන්ෆිගර් කරන්න පුළුවන්ද කියලා බලලා මොකද්ද ලංකාව ඇතුලේ SLT එක මේකට දක්වන ප්‍රතිචාරය කියලා බලලා සහ මොන හරි ටිප්ස් ට්‍රික්ස් තියෙනවා නම් මේවා ඇක්ටිව් කරන්න පුළුවන් විදි ගැන අනිවාර්යෙන්ම අරන් එනවා. මොකද අපි සල්ලි ගල කනෙක්ෂන් එකක් පාවිච්චි කරනවා නම් අපේම ON ටිකක් දාලා හරි අපිට හොඳ විදිහට යූස් කරන්න පුළුවන් නම් ඒක තමයි වටින්නේ. මොකද ලංකාවේ දැනට හොඳම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් කියලා ගන්න තියෙන්නේ SLT ලගේ 5x ඩයලොග් 5x විතරයි. ඔය 4G කියන කනෙක්ෂන් හැම වෙලේම අවුල් කොයි වෙලේ ඩවුන් වෙනවද කියන්න බෑ. ස්ටෙබිලිටි එකක් නැහැ. තව ඒක ලෝඩ් වුණාම ස්පීඩ් එක අඩු වෙනවා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා 4G කනෙක්ෂන් එක. හැබැයි කවදාවත් ෆයිබර් කනෙක්ෂන් එකේ ඉෂුස් එන්නේ නැහැ. ස්ටේබල් ලයින් එක තියෙනවා ගොඩක් දුරට 98ක් 99ක්ම ලයින් එක ස්ටේබල් තියෙනවා ගොඩක් දුරට. ඉතින් ඔයාලා දන්නවා ෆයිබර් ලයින් එක තියෙන ස්ටෙබිලිටි එක ගන්න බෑ ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකක් ගත්තා. මොකද ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකවත් එච්චර පින් එක අඩුවෙන් යන්නේ නැහැ. මෙච්චර කනෙක්ෂන් එක එක්ස්පෑන්ඩ් කරාට පස්සෙත් ෆයිබර් ලයින් එකේ පින් එක තියෙන්නේ 5-7 අතර. ගොඩක් වෙලාට 7 තමයි 5 කියන්න තමයි හැම කනෙක්ෂන් එකම 7 තමයි තියෙන්නේ. ස්ටාර්ලින්ක් කනෙක්ෂන් එකෙත් පින් එක 28-32 අතර යනවා. 40 ගණන් යන වෙලාවලුත් තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි low latency තියෙන එකම කනෙක්ෂන් එක ෆයිබර් විතරයි. ඉතින් ඔයා මේ ගැන මොන හරි දෙයක් දැනුවත් වුණා නම් ඔයාගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි මේ වගේ කතාවකින් ආයෙත් දවසක සෙට් වෙමු. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්න. මතක ඇතුව ලයික් කරලා කමෙන්ට් එකක් දාලා subscribe button එක click කරන්න අමතක කරන්න එපා.